සනීපෙට ගිහුවේ. ඔයා එනවා කියලා කලින් කියන්නේ බෑ යන්නේ. ඒකට විලි ලැජ්ජා කියලා එකක් නැති. ලැජ්ජාවට තමයි මේ ලස්සන ඇඳලා බෙලඳලා ඉන්නේ. මේ ගෑණියක්ගේ මේ ලැජ්ජා බය අඩු වෙන්න මේ හඳුන් බඳුන් නැන්ද කියලා. ආවක් හැදියාවක් තියෙන්න ඕනේ. හැදියාව තියෙනවනේ ඔයා ඒක දන්නේ නැද්ද? කොහොමද නෑ බුකගඩිචි කඩියෝ තමයි. ඔයා දන්නවනේ අනේ මම විනෝදෙට වරයි කියලා. අනේ දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නේද? ඔව්. ඒක දන්නවද? දන්නවා. දැන් කොහොමද කුරුන්නේ අල්ලනවද? දරුවෝගේ වැඩපෙළ කරලා ගෙදර දොරේ වැඩත් අවර කරලා පොඩ්ඩක් විනෝදුනා ඒක වැරද්ද මොකද්ද? මම කියන්නේ නටම නටුමන් නටාපි මේ දොර ජනෙල් වහගෙන. කාටමයිද? යකෝ වටපිට මිනිස්සු ඉන්නවා. මෙන්න වැඩ. ඕකේ කතනවා මෙන්න කාටද? උඹට නේ මට. මං කො. කැතනාමයක් හොයාට එන්නේ. ඔයා එනකොට අතරමඟදී කඩපිලේ හැම කට්ටිය කියයි ඔයාට අන්න ඔයාගේ බිරිඳ ගෙදරට වෙලා නටනවා කියලා. ඔයාට නේ ආඩම්බරේ. ඒ මගේ වකුඩු කුණුවර පහකට කොහොමද? අනේ. ඔය ගෑණියක් උනම හැදියාවක් ක්‍රමයක් පිළිවෙලක් තියෙනවා. ඔයා ඉතින් අබලෙන්ද අන්න කරන්න පටන් ගන්නවා මගෙත් එක්ක. නිකන් ඉන්නේ මේ රෙදි පෙරි ටික හොද බලපන් මකුළු දැල්ලා. ඔයා දැනගන්න ඕනේ අකුරු දැල් කඩන්න. මං ආයේ මකුළු දැල් කඩලා යන තමයි මේ ආවේ. මන්ට බෑ හැමදේම කරන්න. දැන් මේ ඇවිල්ලා ඉන්නේ කවුද මගේ? ඔයා මගේ මිනිස්සයා. මිනිහා නේ. ඔව්. මගේ කතාව. ඔයා මගේ මිනිහා. මිනිහා හයියෙන් කිව්ව මිනිහා. මිනිහා තමයි. ඒක හයියෙන් ගෑ ගන්න දත්තන් දෙකේ බලේ. මේ දැන් ඒතර මිනිහාව වතුර ටිකක් බොනවා. තේ ටිකක් හදලා දෙන්න. හරියට මේ පිටගෙදරට වගේ වෙන කතා කරන්නේ. ඒක තමයි ගෑණියක් කරන්නේ. කකුල් දෙක අමාරනම් පුටු අරගෙන ඉඳ ගන්න දැනගන්න ඕනේ. වතුර ටික හොයනම් වතුර ටික නවාගෙන බොන්න දැනගන්න ඕනේ. තේ ටිකක් බොන්න ඕනේ නම් කුස්සියට ගිහිල්ලා ලිප බත්තු කරලා පියතල ලිපේ තියලා තේ ගහට කෝපයක් වක් කරලා මටත් අකුරු කැල්ලත් එක්ක ගෙනත් දුන්නාම නාරාක් වෙලා තියෙයි. හරි එහෙම දාස. එහෙමයි සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. මම පුටු අරගෙන ඉඳ ගන්න කකුල් දෙක ගෙවෙන්නම කමාරු. යෝ මල්ලා. තෝනොදකි. මේ වෙන්නේ ගෙදරවත් හැමදාමත් කරදරේ. යකෝ උඹලට අත්තුන්ට වගේ ගෙවල් කන්න බොන්න දෙනවා. ඇත්තු වගේ මනෝක මගේ ඇඟේ හැටි. ගෙදර තොරේ අඩුපාරු රාශියයි. ඒ වහන නෙවෙයි ආවෙලිද රණ්ඩු වෙන්න. ඒ උඹ උපදින් ආපේ උපන්ක තඹුරෙන් අහන්න පුළුවන් නේ. කන්න නැති ඉන්නනේ මේ ගෙට්ටු වෙලා ඉන්නේ. කන්න නේ. නෑ නේ නගෙදර හරිය බඩ මුට්ටු කිසි දෙයක් නෑ. මිඹුරා ගොදුරු කිල්ලෝක මේක කෙලින්නේ දාන. නාන්න ගියාම මංගඩේ යන හැමෝම කියනවා නංගිය උඹ හරියට ගෙට්ටු වෙලා කියලා. කොයි පැත්තටද හරහටද දිගට? ඊට පස්සේ ඒ මොකට අඩුපාඩුකම් කොටලා තියෙනවද මම? හාල්ලටයක් නෑ. පොල් ගෙඩියක් නෑ. ලුණු වැටයක් නෑ. මිරිස් කල්ලක් නෑ. කිසිම දෙයක් නෑ ගෙදර. මේ අම්මේ මේ ගෑනුන්ගේ නැති බණේමනේ කටේ තියෙන්නේ. නැති හින්නද නෑ කියන මිනිස්සයෝ. කොච්චර කරුවත් නෑ මම. කවුද දැනගන්න ඕනේ මම ගෙදර ගෙනත් තියලා යන්න යනකොට. ඒක ගන්න බා ගිය මාසේ 17 වෙනිදා මම ඇවිල්ලා ගියේ. ඔව් මට මතකයි. හාල් කිලෝ එකයි. පොල් ගෙඩියයි. හාල් කිලෝ එක මාසෙ 30 මට ඇටි කන්නද කියන්නේ. අම කිකිලියද කොට කොට කන්නේ. කිකිලියද කිය තමයි මාත් අහන්නේ. පොල් ගෙඩියයි. පොල් ගෙඩිය? පොල් ගෙඩි ගහන මගුවේ ඔළුවේ අල්ලලා. පොල් ගෙඩිය මාසයක් කන්න පුළුවන්. ඒ මගුලු දේවාලද පොල් ගන්න. හේයිද ඉන්නේ. මේ මිනිහට හොදක් සිද්ධ වෙන්නේ බෑ මේ කියන කතාවලට. ගෑනු රත්තරේ නිකන් නොගෙන හිටියනා. බැරි බර කරේ තියන්. පුවට ගෑනු වරන් අපි මා කරුමේ විදිනවා. කරුමේ විදින තවසේ නෙමෙයි මම. අපේ අම්මලයි දවසට කියපු දේ ඇහුණා අද මට මේක වෙන්නේ නැහනේ. කොල්ල අපේ කාලේ. අනේ පොඩි එකා. මයි පුතා සෙල්ලම් කරලා ඉවරයි. තාත්තේ. නැත්නම් ඉතින් මේ තවසේ වගේම ඉන්නේ. තාත්තේ මං ආවනි තාත්තේ. මයි පුතා. මගේ මූණ නෙවෙයි තියෙන්නේ. තාසගේ ලහය වගේමයි මේ. තාත්තේ. යන්න පුතා තාත්තා ළඟට යන්න. එදා එකපු අම්මා කොයි? ආයේ පුතේ අම්මා ගියා. පුතා එනවාට කොහොමද වැඩේ? අද නම් මම බයියන්නේ නෑ තාත්තේ ඈ. මට නම් මේක සැකයි. කාගේද දරුවා? මේ අල්ලපු ගෙදර කාද කොහෙද වැරදි? සමසේ මොකද ඉක්කන් ආදිහාට? ඉතින් මං එනකොට පාස්පෝර්ට් එක ආවා. හරි මං හොයාගන්නම්කෝ මේකේ අගමුල. හරියට දාත වෙනකොට මට කොටනවා ඇවිල්ලා. ඒක නෙවෙයි. ඔව්. ඇයි මොකද? අපේ අම්මලා දවසට කිව්වා මයි පුතා මිලත් එක දිගයන්න එපා කියලා. දැන් මොකද? කියපු දේ අහුවනම් හිත මට මේක වෙන්නේ නෑනේ. කවුද රාජ බන්දු ඉඳලා ගෙදර එනකොට දැන් දරුවොත් ගේනවා. ඔතෙන් දැන් තමයි තෝරලා අපේ දෙමාපිය කියපු දේවල් මං ඇහුවනම් අදක් මාත් මිනිස්සේ. ඇයි මොකද? අපේ අම්මලා කිව්වා උඹ කරගහගත්තනේ දැන් කර බලයක්. නරක කියලා තියෙයි මං වගේ ගෑණියක් කරගහගත්තාම. මේ කර්මයට සමුසයට ඔය විතර ජීවිතෙන්නේ මන් නිසායි. දැනගන්නවා ඒක. හරි. ඊට නම් මෝහිනිය වැදගත්තා. ඔව්. දැනගන්නව කියලා බලන්න. මම ඊට පස්සේ
ආන්දොර තියෙනවා බලපලයක්. තියන්නේ තෙද කඩබල දෙකයිනේ. එකත් අරගෙන යනවා තවසේ දරුවෝ ටික බලාගෙන ඉන්නවා ගෙදරට වෙලා. අනේ මේ මගේ බල්ලවත් හැරිලා බලන්න උඹ දියා. යමුනම් පලයක්. ඔව් මං ගියාම බඩගින්න ඉන්න හැටි බලන්නනේ. හරි හරි උඹ ගියා කියලා මම අඬ දුකේ මේ කන් අනේ මම. ඔව් තවසේ බතක් මාළුවක්වත් තියාගන්න දන්න මිනිහෙක් නෙවෙයිනේ ඔය. තාන්ට උඹ ගියා කියලා කන්නේ මොනවද අඬ ඉන්නේ. ඔව් නේ අක්කෝ උඹ ගෙදරින් දොරින් දොට්ට බහිනකොටම මම දැනගනි අතවරාගෙන ගෑනු 10ක් ගෙනවා. මාව කන්නලා මිනිහගේ හිතේ ඇටවරහෙලි ගෑනුත් එක දීග කන්නයි. මම දන්නව රහස මොකද්ද කියලා. මට එකෙක් කන්න බඩගිනි. කන්න මොකද්ද කියන්නේ? කන්න දේවල් නෑද? අනම්බ වං කිව්වා. ආගරි හැබැයි කඩේ මේ රුවන් අයියා කඩේට ගියාම ආප ටිකක් ගෙවලා තිබ්බා. ඒක තමයි කොල්ලොයි මමයි කෑවේ. රුවන් අයියා කොකිසා ඉන්නව නේද? ඉතින් ඔය ඉතනද? කොකිසා ගමේම ඉන්න වල. ඕක දෙකාර තුම්බාර මන් දවල් දෙක්ක බෙත කරගෙනවා. ඔය හැමෙලි එළිය බහින්න කොකිසාගෙන හිටන්න නැතුව. ඒ මිනිස්සු හරි හොඳයි. අර ඉන්දිකයි එහෙම තමයි අහන්නේ මේ රුවන් අයියා එහෙම එකතු වෙලා නංගිය කෑවද බෙව්වද කියලා. මේ මට දැන් කන්න මොකන්ද? තියෙනවා ආප්ප කෑල්ලක් ඒක ඔයාට නෙමෙයි බල්ලට. ඒක බල්ලා බඩගින්නනේ පව්. දැන් ගෙදර මිනිහට කන්න නෑ බල්ලොන්ට තියෙනවා. ඉතින් ඔයා එනවා කියලා දන්නේ නැති නිසා බල්ලට විතරයි කෑල්ලක් ඉතුරු කරේ. ඒකවත් තරම් වර යකෙක් කන්න බඩගිනි මට. අයියෝ වදේනේ. ඔහොම ඉන්න අරන් එනක. තමන්ගේ මිනිහා වාජි. පව් බලු දෙතියා. වදේ නැත්නම් වදලු අකුටුම කෙලින්ද හිතනවා ඒ වෙලාවකට වැඩක් නෑ කියලා. හැබැයි මේකයි කහන්න බෑ ගෑණි මට කෙලිනවා. කාට් එකද කතා කරන්නේ? මේ පුදුමව දිග්ගල දණේලින් බලන්න. ඒකත් එක මොනවද? තමසල තියෙන කතා. අනිතර වහකට කළා ඉතින්. කෝකි. තමස ගෙදර ආවම ඕකිට වැඩේ තියෙනවා දණේලිය ළඟම. හරි නා ලෝරිය උඩ අරින්න. මං අල්ල ගන්න කෝකි. එන්නතේ මං කරේ නාන්න. කන්න. අත හොදන්න නෙමෙයි හොති මානෝසිය. මේක ඒකනේ මං කිව්වේ පොල් තිබ්බේ නෑ ගෙදර කියලා. අඩේ වතුර පාටයිනේ මේ. පොල් තිබ්බනම් කිරි පාටට තියෙයි ඒක. මේක බෙදර කන්නේ. ඔහොම තමයි අපිත් කෑවේ. ඒ බල්ලොන්ට ආපද. ඕක රසයි. තව කෑවේ නෑ. කම්පේ කරමිට දාලා සීමලට දෙකක් දාලා ඇට උඩ පාවෙන. ඒක තමයි කාලා බලන්නකො රස. කන්නද මහඩන්නේ. කන්න. වැඩිමක තෝරන්නේ ඈ. ඔද්දර හයිද? තව කෑවේ නෑ. අයියෝ කන්න. දෙපුවා විතරයි. කාලා බලන්නකො රස. කන්නද මහඩන්නේ තු අත කන්නේ. ඔද්දර හයිද? රසයි වගේ. අනේ කාගෙන යන්න එපා. කියලා ඉන්න. ඔද්දර හයිද? අනේ කියන්නකො මෙයා ඔද්දර හයිද? ඔහොම කිව්වට ඇහෙන්නේ නෑ. හරියට කියන්නකොනේ. කියන්න ඔද්දර හයිද කියලා. ඔව්. ඔව්. ඉතින් කියන්න උකර හයි කියලා. කට්ටියට මෙහෙම කියන්න උඩට නැගලා. එතකොට ගමේ මිනිස්සු දන්නවා මම රසට උයන්න දන්නවා කියලා. හරි. පොත් ගැන කියන්නේ. අන්න හරි. කන්න දීලා තුනක් ගන්න මේ මිනිහගේ ඉස්සර වගේ නෙමෙයි දැන් තමසගේ වෙනස්කම. ඒක පාඩුවේ කණ්ඩ දෙනවා.